දැන් අපි බලමු ඒ විදිහටම සාමාන්‍ය ලඝු ගණක ගානක් කොහොමද ලඝු ගණක වගුව භාවිතයෙන් සුළු කරගන්නේ කියලා. ඉතින් කලින් ගානේ විදිහටම මුලින්ම කරන්න ඕනේ LG කියලා දාලා මේක ලඝු ගණක වලින් සුළු කරනවා කියලා පෙන්වන්න ඕනේ. ඊට පස්සේ ලඝු ගණක නීතිය මෙතනට දාන්න ඕනේ. ඒ කියන්නේ ගුණ කරන සංඛ්‍යාවල ලඝු ගණක එකතු වෙනවා, බෙදෙන සංඛ්‍යාවල ලඝු ගණකේ අඩු වෙනවා. පළවෙනි සංඛ්‍යාව 19.9. ඉතින් අපි ලඝු ගණක වගුවට ගිහිල්ලා වම් පැත්තේ තීරුවෙන් 19ත් ඒ වගේම ඉහළ තීරුවෙන් 9ත් කියන මේ තීරුව සහ පේලිය හමු වන තැන සංඛ්‍යාව මොකක්ද කියලා අඳුන ගන්නවා. 29යි 8යි 9. එතකොට අපි මේක ලියන්නේ 1.2989 කියලා හේතුව 19.9 පිහිටන්නේ 10 පළවෙනි බලයත් 10 දෙවෙනි බලයත් අතර නිසා. ඊළඟට අපි බලමු 2.45 ලඝු ගණකය. එතකොට වම් පැත්තේ තීරුවෙන් 24ත් ඉහළම තියෙන පේලියෙන් 5ත් කියන මෙන්න මේ තීරුවයි පේලියයි හමු වන තැන සංඛ්‍යාව අපි අඳුන ගන්නවා. ඒක 38යි 9යි 2. මේක අපි ලියන්නේ 0.3892 කියලා. ඊට පස්සේ අපි 4.9 කියන සංඛ්‍යාවේ ලඝු ගණකය හොයාගන්න ලඝු ගණක වගුවේ වම් පැත්තේ තීරුවේ 49 සහ ඉහළම පේලිය බිඳුව කියන තීරුවයි පේලියයි හමු වන තැන සංඛ්‍යාව අඳුන ගන්නවා. 6යි 9යි 0.2. එතකොට මේක අපි ලියන්නේ 0.6902 කියලා හේතුව 4.9 තියෙන්නේ 10 බිඳුව බලයත් 10 පළවෙනි බලයත් අතර නිසා. ඊට පස්සේ මේ ලියාගත්ත ලඝු ගණක අපි එකතු කරලා ඊට පස්සේ අඩු කරලා එන උත්තරය මොකක්ද කියලා බලනවා. ඊළඟට අපි කරන්න ඕනේ මේ ආපු උත්තරය ඇන්ටිලොග් මොකක්ද කියලා හොයාගන්න එක. ඉතින් එතනදී අපි කරන්නේ මේ අපිට ආපු සංඛ්‍යාව ලඝු ගණක වගුවේ තියෙන්නේ කොතනද කියලා හොයාගන්න එක. ඉතින් ඒ අදාළ සංඛ්‍යාවට හරියටම ගැලපෙන අගය ලඝු ගණක වගුවේ නැති වෙන්න පුළුවන්. දැන් මෙතනක් තියෙන 99.78 තියෙනවා. ඒ තියෙන්නේ 99 වන පේලියත් 5 වන තීරුවත් හමු වන තැන. නමුත් තව එකක අඩුපාඩුවක් තියෙනවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඒ කෙලින්ම එක කියන එක මධ්‍යන අන්තරයේ තීරුවේ තියෙන්නේ කීවන තීරුවෙන්ද කියලා. මේ ලැබිච්ච සංඛ්‍යා ටික කියන්නේ 99යි 5යි 2යි කියන ඉලක්කම් ටික අරගෙන තමයි අපි උත්තරය හදාගන්නේ. දැන් අපිට ඇන්ටිලොග් ගා 0.0. ඒ නිසා මේ අදාළ සංඛ්‍යාව 10 බිඳුව බලයත් 10 පළවෙනි බලයත් අතර සංඛ්‍යාවක් වෙන විදිහට දශම තිත අපි තියාගන්න ඕනේ.